Samsung Galaxy A9 එක launch කරලා ඉවරයි. ඒ කියන්නේ ලෝකයේ පළවෙනි කැමරා හතරක් තියෙන එකම ස්මාර්ට්ෆෝන් එක. Samsung එකේ ළඟදී කැමරා තුනකින් සමන්විත ස්මාර්ට්ෆෝන් එකක් රිලීස් කරා. හැබැයි දැන් ඊටත් වඩා එහාට ගිහිල්ලා කැමරා හතරක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක්. මේක ඕවා කියලා අහුවනම් එහෙම නැහැ. මේක Samsung වල එක පාර්ට්යක් A series ෆෝන් වල ප්‍රීමියම් ගතිය වැඩි කරන්න. මේකෙන් ගොඩක් ටාගට් කරන්නේ Instagram යූස් කරන කට්ටියව. මේ කැමරා හතරම එකින් එක වෙනස්. ඒ කිව්වේ 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැමරා එක, 10 මෙගාපික්සල් ටෙලිෆෝටෝ කැමරා එක, 24 මෙගාපික්සල් මෙයින් කැමරා එක සහ 5 මෙගාපික්සල් ඩෙප්ත් කැමරා එක. මේ කැමරා සෙට් එකකින්ම ගොඩක් bokeh effects ෆොටෝස් වල quality එක වැඩි කරන්න පුළුවන්. මේක තව 10 මෙගාපික්සල් ටෙලිෆෝටෝ කැමරා එකකින් 2 times optical zoom කරන්න පුළුවන්. ඒ වගේම 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැමරා එකකින් අංශක 120ක පරාසයකින් wide angle ෆොටෝ එකක් ගන්න පුළුවන්. මෙයින් කැමරා එකේ aperture එක 1.7 නිසා ගොඩක් low light වල bright photos ගන්න මේක උදව් වෙනවා. මේ කැමරා හතරක්ම තියෙන A9 එක උනත් Samsung S series තරම් හොඳ වෙන්න බෑ. හැබැයි Samsung try කරනවා මේ A series ෆෝන් එක high premium ගණයට ගන්න. මේ Samsung Galaxy A9 එක කලර් තුනකින් එනවා. black, lemonade blue සහ bubblegum pink වශයෙන්. මේ ෆෝන් එකේ processor එක Snapdragon 660, ඒ වගේම 6GB RAM එකක් සහ 128GB storage එකක් තියෙනවා. මේ Samsung Galaxy A9 එකේ battery capacity එක 3800 mAh සහ fast charging support කරනවා. මේ Samsung Galaxy A9 එකේ price එක වෙන්නේ euro 599ක් වගේ ගාණක්. ඒ කියන්නේ ලංකාවේ ආසන්නව. ඉතින් මේ price එක දැක්කම ඕගලන්ට හිතා ගන්න පුළුවන් මේක ප්‍රීමියම් ෆෝන් එකක් කියලා. මේක නොවැම්බර් වල රිලීස් කරනවා හැම රටකටම. අපි බලමු මේ ෆෝන් එක මේ කියන price එකට වටිනවද කියලා. ඉතින් මේ Samsung Galaxy A9 එක ගැන ඉදිරියටත් විස්තර දැනගන්න ඕන නම් අපේ channel එක දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක කැමති නම් like කරන්න. ඕගලන්ගේ යාළුවන්ට බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේම වීඩියෝ හදමු.